මේ වෙලාවේ අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ හරිම ලස්සන මාතෘකාවක් ගැන. මේ සම්බන්ධයෙන් කතා කරන්න අද අපි අපේ මැදිරියට ආරාධනා කරා වරුණි ඔල්විස් හේවා මහත්මියට. ඔබතුමීව හරිම ආදරයෙන් අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන්. ඔව් දැන් මම විශේෂාංගය ආරම්භ කරනකොටම කිව්වා මේ හරි ලස්සන මාතෘකාවකද කතා කරන්න යන්නේ කියලා. මම කැමතියි ඔබගෙම දැනගන්න මොකක්ද අපි අද මේ කරන්න යන්නේ කියලා. අද කරන්නේ ටෙක්ස්චර්ඩ් ආර්ට්. ටෙක්ස්චර්ඩ් ආර්ට් කිව්වහම අපිට ටෙක්ස්චර්ඩ් ආර්ට් එකෙන් අපිට ගොඩාක් නිර්මාණ බිහි කරන්න පුළුවන්. නමුත් අපිට ඒකේ මූලිකවම බිහි කරන්න පුළුවන් මැන්ඩලා ආර්ට්. මැන්ඩලා ආර්ට් කියන්නේ හරිම පහසු නිර්මාණයක්. නමුත් මේ ටෙක්ස්චර්ඩ් පේස්ට් එක පාවිච්චි කරලා කවුරුත් මේක කරන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ පේස්ට් එක පාවිච්චි කරලා මොකද්ද මැන්ඩලා ආර්ට් කියන්නේ අපි ගොඩක් වෙලාට මෙහෙන්දි අඳිනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ නිර්මාණයක්. නමුත් ඒක අපි භාවිතා කරන්නේ අපේ ওই ලස්සන කරන දේවල් වලට නිර්මාණ වලට. අපිට මේ මැන්ඩලා ආර්ට් එක භාවිතා කරලා විවිධ නිර්මාණ කරගන්න පුළුවන්. ඒකේ මූලික පියවර මම අද කියලා දෙනවා. ඔව් අපි මේකට මොනවද ඕනි කියලා අමුද්‍රව්‍ය ටික සඳහන් කරමු. ඔව්. අපිට මූලික වශයෙන්ම ටෙක්ස්චර්ඩ් පේස්ට් එක අවශ්‍ය වෙනවා. මේක අත්‍යවශ්‍ය වෙන්නේ මොකද මේකෙන් තමයි අපේ සම්පූර්ණ නිර්මාණය කරන්නේ. මේ පේස්ට් එක අපිට ඕනෑම වෙළඳපොළකින් ගන්න හැකියාව තියෙනවද? ඔව් සාමාන්‍යයෙන් අපිට ඔය පේන්ට්ස් තියෙන, ඒ කියන්නේ අපි චිත්‍ර අඳින දේවල් තියෙන තැන් වලින් මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පයිපින් බෑග්ස්. පයිපින් බෑග්ස් අපි කේක් හදන්න ගන්න. අන්න ඒ පයිපින් බෑග් එක තමයි අපිට ඒ වගේ එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් මේක මොනේ කියලා නැහැ. අපි ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට වෙනත් ආදේශයක භාවිතා කරන්න. ওই දෙක තමයි අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ. පයිපින් බෑග් එක නැති කෙනෙක්ට ඔව් බෑග් එක නිකන් නෝමල් බෑග් එකක් හරි කමක් නෑ. අපිට අරගෙන ඒ නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට කැන්වස් බෝඩ් එකක් මේකත් අත්‍යවශ්‍ය නැහැ. අපිට විසිකරන, ඒ කියන්නේ අපි සාමාන්‍ය කේක් බෝඩ්ස් පාවිච්චි කරනවානේ. අපි කේක් කාලා කේක් බෝඩ් එක විසිකරනවා. නමුත් අපිට ඒකත් මේ නිර්මාණ වලට භාවිතා කරන්න පුළුවන්. ඒත් අපි අර ටිකක් කියන්නේ ප්‍රොෆෙෂනල් විදිහට කරනවා නම් අපිට කැන්වස් එකක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ වගේ කේක් බෝඩ් එකක් පාවිච්චි කරන්න. ඉතින් දැන් මේක මේ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට බෝතල් වලට කරන්න පුළුවන්. නැත්නම් අපිට ඕනම ලීයකට, බිත්තියකට ඒ වගේ ඕනම දෙයකට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ ඒකෙන් නිර්මාණ ගොඩක් බිහි කරගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන අපිට මේ ටෙක්ස්චර්ඩ් කියන පේස්ට් එක, ඊට පස්සේ පයිපින් බෑග් එකක් ඕනේ සහ මේ බෝඩ් එක කැන්වස් බෝඩ් එක. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ එතකොට ඒගොල්ලන්ට ලේසිනේ අපි එතකොට ඔයගොල්ලෝ නැත්තම් කල්පනා කරන මොකද්ද මේකට භාවිතා කරන්න කියලා. ඒ වගේම මැන්ඩලා ආර්ට් ඇඳ ගන්න අපිට මේ වගේ කව කට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපිට කෙලින් ඇඳ ගන්න, රවුම් ඇඳ ගන්න ටිකක් අපහසුයිනේ. ඒ නිසා අපිට මේ කව කට්ටක් භාවිතා කරන්න බෑ. ඒකෙන් අපිට නිර්මාණය ලස්සනට ඇඳ ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කරන ගමන්ම කතා කරමු. ඔව්. දැන් මේ බෝඩ් එකේ මම කළු වර්ණේ ගාගත්තේ පොඩ්ඩක් අර පැහැදිලිව පේන්න ඕන නිසා කළු වර්ණේ ගා ගන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ මෙන්න මේ විදිහට. දැන් මේකේ පේනවා නම් අඩුයි. නමුත් මම මෙතනදී පේස්ට් එකෙන් යනකොට ඒක නිර්මාණය පෙන්වන්න පුළුවන්. අපි මේකේ මැන්ඩලා ආර්ට් එක අපි ඇඳ ගන්න ඕනේ ඉස්සෙල්ලා. මුලින්ම අපි කරන්නේ මෙන්න මේ විදිහට. මම මේකේ මේ පැත්තේ ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට රවුම්. එක එක ප්‍රමාණ වලින් අපිට රවුම් ඇඳ ගන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන්ම රවුමක් අඳින්න නැතුව අපි මේකේ කොටස් අඳින්න පුළුවන්. අපිට නිර්මාණය අවශ්‍ය ආකාරයට අපි කැමති ඕනෑම ආකාරයකට මේ ඩිසයින් එක හදාගන්න පුළුවන්. ඩිසයින් එක හදාගන්න පුළුවන්. රවුම අවශ්‍යත් නැහැ. අපිට මේක හතරැස් අඳින්නත් පුළුවන්. අපිට වෙන්න ඕනේ අර ඇතුලේ අපි මේක ඊට පස්සේ ට්‍රැඩිෂනල් ආර්ට් එකක් ඇඳ ගන්න ඕනේ. අන්න ඒකයි. දැන් අපි මේ විදිහට ඇඳගත්තට පස්සේ මේක ඇතුලේ අපි නිර්මාණයක් අඳින්න ඕනේ. මෙන්න මේ වගේ. මොකද අපි මේකෙන් තමයි පුරවන්නේ. මෙන්න මේ වගේ. සාමාන්‍යයෙන් මේවා කරනකොට ටිකක් සමතලා මතු පිටක තියාගෙන කරන්න ඕනේ. මොකද අපිට ඉරියා අඳිනකොට එහෙම අපහසුයිනේ. ඒ නිසා මෙන්න මේ වගේ අපි කැමති විදිහකට මේ නිර්මාණය ඇතුලේ තව නිර්මාණ ටිකක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේක තමයි අපේ නිර්මාණයට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වගේ ළඟ මෝස්තර ඇඳගත්තාම ගොඩක් පැහැදිලි වෙනවා.
එතකොට මේක පිරෙන්නම අපි සම්පූර්ණයෙන්ම ඒ වගේ රවුම් ඇඳ ගන්න පුළුවන්. එතකොට මේ මෙහෙම ඇඳගෙන ඊට පස්සේ තමයි අපි පේස්ට් එක භාවිතා කරන්නේ. මුලින්ම අපි අපිට අවශ්‍ය නිර්මාණය ඇඳගෙන ඉන්න ඕනේ. ඇඳගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි පේස්ට් එක භාවිතා කරන මෙන්න මේ වගේ ක්‍රීම් එකක් තමයි තියෙන්නේ. අපි මේක හොඳට කලවම් කරලා අපි පයිපින් බෑග් එක දාගන්න ඕනේ මෙන්න මේ වගේ හිස් කප් එකකට. මොකද අපිට ඒක දාගන්න ලේසි වෙන්න. කේක් හදන අය නම් ඉතින් මේවා දන්නවා. ඊට පස්සේ අපි මේක අවශ්‍ය ප්‍රමාණයට පුරව ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණය නිර්මාණයක් කරන්න සාමාන්‍යයෙන් ඔය වගේ පේස්ට් කොයිතරම් ප්‍රමාණයක් ඒක අපි අඳින ප්‍රමාණයේ හැටියට ඒ කියන්නේ අපි පොඩි එකක් නම් ඇත්තට අපිට පේස්ට් එක පොඩ්ඩයි යන්නේ. ඊට පස්සේ අපි මේක මේ විදිහට අරගෙන මේක හොඳට මේ විදිහට පල්ලෙහාට දාලා මේක මෙතනින් පොඩ්ඩක් කපා ගන්න ඕනේ. කපනකොට අපි ගොඩාක් ලොකුවට කපන්නේ නැහැ. පොඩි හීනියට පොඩ්ඩක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ඇඳගත්ත මෝස්තරයේ උඩින් මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් වගේ දාගෙන යන්න තමයි තියෙන්නේ. ඇඳගත්ත මොස්තරේ උඩින් අවුට්ලයින් එකක් විදිහට මේ පේස්ට් එක දාන්න තමයි පේස්ට් එක දාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ මං කියවන්නේ නිර්මාණ කරන්න ඕනේ කියලා. ඔව්. අපි ඊට පස්සේ මේක ඇතුලේ අර පොඩි පොඩි කොටස් ටික ඔක්කොම ඇඳ ගන්න ඕනේ. ඒ නිර්මාණ ඇතුලේ තමයි අපි අර මොස්තරේ පිරෙන්නේ. නැත්තම් හිස් බවක් තියනවානේ. ඒ නිසා අපි ඒක ගානට පුරව ගන්න ඕනේ. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ වර්ණෝදය වැඩසටහන සමග. ඉතින් අද දවසේ අපි කතා කරමින් ඉන්නේ මේ මැන්ඩල් ආර්ට් කියන සංකල්පය සම්බන්ධව. ඉතින් වර්ණි අකේ අපි වැඩේ පටන් ගමු. අපි වැඩේ පටන් ගත්තා. අපි පේස්ට් එක පාවිච්චි කරලා අපි ඇඳගත නිර්මාණය ෆීල් කරගත්තා. දැන් අපිට ඊතර වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඔව් දැන් අපි මේ විදියට ඇඳගත්තට පස්සේ මොකද මේක වේලෙන්න වෙලා යනවා. මේ තියෙන්නේ ඒ වගේ කරගත්තු එකක්. සාමාන්‍ය වේලෙන්න කොච්චර කොයි වගේ වෙලාවක් යනවද? සාමාන්‍යයෙන් අවුව තියනවා නම් පැයකින් වගේ වේලෙනවා. නමුත් අවුව නැත්තම් අපිට ටිකක් වෙලා යනවා. ඒ නිසා අපි මේක කරලා ටිකක් වෙලා තියන්න ඕන. තිබ්බට පස්සේ ඇත්තටම මුකුත් වෙන්නේ නැහැ. අපිට මේක ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. දැන් මේක සුදු වර්ණයෙන්නේ තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේක වර්ණ ගන්නන්න පුළුවන්. නැත්තම් ඕගලන්ට පුළුවන් පසුබිම වර්ණ ගන්නවලා ඊට පස්සේ සුදු වර්ණය ඉතුරු කරන්න. නමුත් දැන් මේකේ අර තියෙන වැරදි මේවා වහගන්න පළවෙනි සැරේ කරද්දී ඔයගොල්ලෝ කරන්න ඕනේ මුලින්ම මේක සම්පූර්ණයෙන්ම අපි වර්ණ ගන්නවල එක එක විදිහට වර්ණ ගන්නන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඕගලන්ට කැමති විදිහට මේක කරන්න පුළුවන්. මම එක ක්‍රමයක් අද ඕගලන්ට කියලා දෙන්න. සම්පූර්ණ ලේසිම ක්‍රමය. අපි දැන් මුලින් පටන් ගන්න අයනේ. ඒ නිසා ලේසිම ක්‍රමය පැහැදිලි කරන්න. මම මුලින්ම මේකට කළු වර්ණය භාවිතා කරනවා. වර්ණ භාවිතයේදී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකට හැම වර්ණම අපිට භාවිතා කරන්න බෑ. මම මෙතෙන්දී පාවිච්චි කරනවා fabric acrylic colors. fabric විතරක් භාවිතා කරන්න බෑ. ඒ නිසා fabric acrylic colors භාවිතා කරනවා. මෙන්න මේ විදිහට ස්පොන්ජ් එකක් අරගෙන අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේ වගේ ෆිල් කරගන්න. බ්‍රෂ් එකෙන් ගන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. ස්පොන්ජ් එකෙන් ගාද්දී ඉක්මනට ගා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම වැහෙන්න මේක ගා ගන්න ඕනේ. මම කොටසක් කරන්නම් අපිට කාලය තියෙන විදිහට. දැන් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි තීන්ත ගානකොට මොනවාද මේකට ගාන්නේ කියලා. ඒකයි මම පැහැදිලිවම කිව්වේ fabric acrylic එක පාවිච්චි කරන්න. මොකද හැම තීන්ත වර්ගයක අපි වීදුරු බෝතලයක් කරනවා කියලා හිතන්නකො. අපිට වීදුරු බෝතලයක් කරද්දී හැම තීන්ත වර්ගයෙන් පාවිච්චි කරන්න බෑ. එතකොට ඒකට අනිවාර්යයෙන්ම acrylic colors එක පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි වීදුරු බෝතලය ලිස්සන සුළුයි. එතකොට හැම තීන්ත වර්ගයක්ම ගාන්න බෑ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ඒවට අදාළ තීන්ත
ගා ගන්න ඕනේ. මොකද නැත්තම් මේක කරාට පස්සේ අල්ලුවම යනවා නම් වැඩක් නැහැනේ. ඒ නිසා ඒ අදාළ දෙයට අපි අදාළ දේ භාවිතා කරන්න ඕනේ. දැන් මේ විදිහට සම්පූර්ණයෙන්ම අපි ගාගෙන යන්න ඕනේ. අර සුදු වර්ණයේ වැහෙන්න. දැන් අපිට ඕන නම් මේ පේස්ට් එකට වර්ණයක් එකතු කරලා කරන්නත් පුළුවන්. වර්ණයක් කලවම් කරන්නත් පුළුවන්. ඒක tamunට කැමති නම් ඒ විදිහට කරන්නත් පුළුවන්. අපි අර මුලින් ඇඳගත්ත ඩිසයින් එක වැහෙන්නම මේ පේන්ට් එක ගන්නවා. ඔව් පේන්ට් එක ගා ගන්නවා. දැන් මේකට මම කළු වර්ණේ පාවිච්චි කරාට ඕගලන්ට පුළුවන් මේකට වෙනස් වර්ණ භාවිතා කරන්න. දැන් මෙතෙන්දි මම කළු වර්ණේ පාවිච්චි කරා. නමුත් ඕගලන්ට පුළුවන් මේකට මෙටලික් කලර්ස් පාවිච්චි කරන්න. ඒ වගේ කැමැතිම පාටවල් පාවිච්චි කරන්න. මම මේ වර්ණෙකුත් ගාලා පෙන්නන්නම්. එතකොට පැහැදිලි වීමක් සිද්ධ වෙයි. මොකද නැත්තම් ගොඩක් දෙන දැන් මම කළු ගෑවම හිතන්නේ කළු විතරයි මෙතනදී ගන්න පුළුවන් කියලා. දැන් මම මෙතන පීකෝක් ග්‍රීන් එක ගත්තා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒකත් මේක ෂේඩ් වෙන්න ගා ගන්න. ඒ වගේ අපිට වර්ණ වෙනස් කරගන්න පුළුවන්. tamunට කැමති විදිහට. ඒ පාප්ත කරන හැම වර්ණයෙම අපි අර නිර්මාණය වැහෙන්නම වැහෙන්නම ගා ගන්න ඕනේ. මොකද අපි මෙතන පසුබිමක් පාවිච්චි කරලා නැහැනේ. ඒ නිසා අපි ඒක වැහෙන්නම ගා ගන්න ඕනේ. දැන් මෙතනදී අර අපි දාපු පේස්ට් එක සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. අපි ඒක මතු කරගන්නත් ඕනේ. දැන් නැත්නම් අපිට මේක වැහිලා යනවානේ. අපිට ඒකට වෙනත් වර්ණ අරගෙන මේක මතු කරගන්න පුළුවන්. මම ඒකත් කරලා පෙන්නන්නම්. අපි භාවිතා කරපු වර්ණයට වඩා අර ඉස්මතු වෙන්න පුළුවන් වර්ණයක් තමයි උඩින් භාවිතා කරන්න ඕනේ. උඩින් භාවිතා කරන්න ඕනේ. එතකොට අපි දැන් මෙතනදී නම් අත තද කරලා කරනවානේ. නමුත් එතනදී අපි අත තද කරන්නේ නැහැ. අපි කොටසක් කරලා පෙන්නමු ඒකත්. දැන් මේ ටෙක්ස්චර්ඩ් පේස්ට් එක භාවිතා කරලා මේ මැන්ඩලා ආර්ට් කරාට අපිට පුළුවන් 3D ආර්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලේ එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් අර අපිට පේස්ට් එකක් ගත්තාම ගොඩක් දැකලා ඇති කැන්වස් වල මේ කරලා තියෙනවා 3D ආර්ට්. 3D ආර්ට් කරන්න ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ගෙසෝ කියන මේ පේස්ට් එක. නමුත් ගෙසෝ මිල අධිකයි. ඉතින් හැමෝටම මේකෙන් කරගන්න අමාරුයි. ඒ නිසා අපිට මේ පේස්ට් එකෙන් ඒක කරගන්න පුළුවන්. අඩු වියදමකින් කරනවා නම් අපිට ඒකෙන් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට මම තව එකතු කරනවා ගෝල්ඩ් කලර් එක. මේක highlight කරගන්න. දැන් මං ගන්න වර්ණම අවශ්‍ය නැහැ. ඔබේ නිර්මාණයට අවශ්‍ය පරිදි අපිට කැමති පරිදි මේ වර්ණය වර්ණ ගන්න පුළුවන්. මේ දැන් අපි වර්ණ ගන්නකොට මෙන්න මේ විදිහට පොඩ්ඩක් කියන්නේ අත තද කරන්නේ නැතුව. අත තද කරන්නේ නැතුව අර අපි පේස්ට් එකට විතරක් මේ විදිහට highlight කරන්න පුළුවන්. ඒ lines උඩ විතරක්. දැන් මම මේ පැත්තට ගෝල්ඩ් කලර් එක පාවිච්චි කරනවා. අනිත් පැත්තට මට පුළුවන් සිල්වර් එක පාවිච්චි කරන්න. ඒ වගේ tamunට කැමති විදිහකට මේකේ metallic colors, normal colors ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. tamunට කැමති වර්ණ දාන්න පුළුවන්. සුදු වර්ණය හරි කැමති වර්ණයක් මේක දැන් ඔයගලන්ට දැන් ගොඩක් අය හිතනවා ගෝල්ඩ් කලර් එක මේ පේස්ට් එකට මික්ස් කරලා දාන්න පුළුවන්ද කියලා. ඒක විතරක් අපිට මෙතෙන්දි පේස්ට් එකට මික්ස් කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ මෙටලික් කලර්ස් මික්ස් කරාට ඒකේ ෂයින් එක එන්නේ නැහැ. ඒ නිසා මෙටලික් කලර්ස් මික්ස් කරන්න බෑ. normal කලර්ස් ෂයින් එකක් තියෙන කලර් එකක් තමයි දෙවෙනි පාර භාවිතා කරනකොට හදා ගන්නවා. එහෙම අනිවාර්ය නැහැ. නමුත් අර එහෙම එකක් දාගත්තාම පොඩ්ඩක් ෂයින් එක තියෙන විදිහට ලස්සනයි. නිමාව වැඩි වෙනවා. මේ තියෙන්නේ මම දැන් සම්පූර්ණයෙන්ම ඉවර කරේ නැහැ. මේ තියෙන්නේ දැන් අපි highlight වෙන්න ඕන කොටස් ටික විතරක් උඩට ඉස්මතු කරගත්ත අපිට අවශ්‍ය වර්ණ වලින්. එතකොට දැන් අපි මේක කරාට පස්සේ මේක සම්පූර්ණ නිමා වෙන්නේ අපි මේකට අර mirror pieces අලවන්න ඕනේ. ඒක තමයි අපි මෙතනදී ලස්සන කරන්න භාවිතා කරන්නේ. අපිට mirror pieces ගන්න පුළුවන් වෙළඳපොලෙන්.
ඒවා අපිට ඕනෑම වෙළඳපොළකින් ලබා ගැනීම ඔව් හැකියාවක් ලබා ගන්න පුළුවන්. මේවා ඔය සාරි කියන්නේ වැඩ දාන ඒ කියන්නේ ඒ වගේ කඩවල වල පර්ල්ස් ඒවා තියෙන තැන්වල තියෙනවා. මේ විදිහට තමයි මිරර් පීසස් තියෙන්නේ. එතකොට මේවා විවිධ හැඩතල තියෙනවා. එතකොට අපි කරන නිර්මාණය අනුව අපිට හැඩතල වෙනස් කරගන්න පුළුවන්. මොකද අපිට එකම විදිහට නෙමෙයිනේ මේකේ නිර්මාණ අඳින්නේ. එතකොට අපිට එක එක සයිස් වල මේ මිරර් පීසස් ඕන වෙනවා. ඒකෙන් තමයි අපි මේක ලස්සන කරගන්නේ. ඒ කියන්නේ එකම නිර්මාණයට විවිධාකාර හැඩවල මේ මිරර් පීසස් යොදා ගන්න වෙනවා. දැන් අපිට මේකෙදි ගම් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ පේස්ට් එකෙන්ම මේක අලවන්න. මොකද මේ පේස්ට් එක ගම් එකක් සහිතව තියෙන්නේ. මේ විදිහට අපි ගම් හරි නැත්නම් පේස්ට් එක හරි දාලා අපේ මේ හැඩතලයට මෙන්න මේ විදිහට තියලා මේක අලව ගන්න පුළුවන්. මේකෙන් තමයි අර ෂයින් එක අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපි මේ මිරර් පීසස් පුළුවන් තරම් මේක කවර් කරන්න ඕනේ. එතකොට තමයි මේකේ ලස්සන තියෙන්නේ. අපි අවසාන නිර්මාණය පෙන්නමු. එතකොට ඒක පැහැදිලි වෙයි. මේ තියෙන්නේ ඒ වගේ කළු වර්ණය පසුබිමට දාලා ඊට පස්සේ මේකේ පාවිච්චි කරලා තියෙන්නේ ගෝල්ඩ් කලර් එකයි කොපර් කලර් එකයි. ඒ දෙක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මිරර් පීසස් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා කේක් බෝඩ් එකක්. කේක් බෝඩ් එකක් කියන්නේ අපි කාලා විසි කරන බෝඩ් එකක්නේ. ඉතින් අපිට ඒකෙන් උනත් අපිට ආදායමක් ලබා ගන්න පුළුවන්. එතකොට දැන් මේක බෝඩ් එක කරාට අපි මේක එල්ල ගන්න එපා. එල්ලන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ ලණුවක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපි ගෝනි නූලක් හරි මොකක් හරි කමක් නැහැ අපිට මේකට අලව ගන්න පුළුවන්. නැත්නම් අපිට ඔය හાર્ඩ්වෙයාර් වලින් ගන්න පුළුවන් හුක්ස් ඒකක් හරි මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි මේක කරාට පස්සේ දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න තමයි මේක සෝදන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට ඒ වගේ වෙලාවට අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් টপ කෝට් එකක්. නැත්නම් අපිට ලැකර් වානිෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මිරර්ස් අල්ලන්න ඉස්සෙල්ලා අපි මේ වානිෂ් එක ස්ප්‍රේ කරගන්න ඕනේ. මොකද මිරර්ස් වලට ස්ප්‍රේ එකක් වැදුනහම මේකේ ෂයින් එක නැති වෙලා යනවනේ. ඒ නිසා අපි මිරර්ස් අල්ලන්න ඉස්සෙල්ලා මේක වානිෂ් එකක් දාලා නැත්නම් টপ කෝට් ග්ලොස් කියලා කියනවා. අපි ඒ කියන්නේ කැන්වස් වලට භාවිතා කරන එක. টপ කෝට් ග්ලොස් එක දාලා අතරතුර වෙලාව බලලා නැවත වැඩසටහන සමග සම්බන්ධ වෙමු. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි. උකු කතය පෙර වීවාතේ එක සුපිරි. හරි අපි කතා කරමින් හිටිය අර වානිෂ් කරන එක සම්බන්ධයි. ඔව් අපි වානිෂ් කරන්න ඕනේ. අපි මිරර්ස් අල්ලන්නේ ඉස්සෙල්ලා ඒක මතක තියාගන්න ඕනේ. මොකද මිරර්ස් ඇල්ලුවට පස්සේ ඒකට අර වානිෂ් එක වැදුනහම ඒකේ ෂයින් එක නැති වෙනවා. අපිට එහෙම කරාට පස්සේ මේක ඕනම කාලයක් තියාගන්න පුළුවන්. වතුර වැටුණට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එලි මහනකුණත් මේක තියන්න පුළුවන්. එතකොට අපිට මේක දැන් මම කරේ මේ වගේ ලීයකටනේ. දැන් ප්‍රශ්න එන්න පුළුවන් අපිට තව මොනකටද මේක කරන්න පුළුවන් කියලා. අපිට මේ වගේ එකක් මැටි පෝච්චි වලට කරන්න පුළුවන්. ඒ වගේ වීදුරු බෝතල්. ගෙවල් වල ඕන තරම් වීදුරු බෝතල් විසි කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ බෝතලයක් අරගෙන අපිට මේකේ විවිධ නිර්මාණ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක කරද්දිත් අපි මුලින්ම කරන්න ඕනේ වීදුරු බෝතලේ මේ පේස්ට් එකෙන් කවර් කරගන්න. මොකද වීදුරු බෝතලේ එක අපිට මේක කෙලින්ම කරන්න බෑ ලිස්සනවා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ ටෙක්ස්චර්ඩ් පේස්ට් එකෙන් අපි මේ වීදුරු බෝතලේ කවර් කරගෙන ඒක වේලුණාට පස්සේ අපිට මේ මැන්ඩලා ආර්ට් එක ඇඳ ගන්න පුළුවන් මිරර්ස් උත් එක්ක. ඉතින් ඒ වගේ අපිට විවිධ නිර්මාණ මේකෙන් බිහි කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කියලා දුන්නේ ඒ කියන්නේ ක්‍රමය. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක විවිධ දේවල් වලට අත්හදා බලන්න. සරලම ක්‍රමය තමයි අපද කියලා දුන්නේ මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඔව්. ඒකේ අපි ඒ කියන්නේ මූලිකවම ඒ කියන්නේ පේස්ට් එක පාවිච්චි කරලා මූලිකවම කරන ක්‍රමය. අපිට දැන් පේස්ට් එක සාමාන්‍යයෙන් දැන් මේකේ thickness එක අඩුයිනේ මේක ක්‍රීම් එකක්. ඉතින් අපිට මේකේ thickness එක වැඩි කරගෙන අපිට පුළුවන් මේකෙන් 3D නිර්මාණ කරන්න. එතනදී අපි පාවිච්චි කරන relief powder. ඒ කියන්නේ අපිට ඒ පවුඩර් එකක් මික්ස් කරලා තමයි මේකේ thickness එක වැඩි කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් palette knife එකක් පාවිච්චි කරලා අපිට ඒකෙන් විවිධ නිර්මාණ කරන්න. අපි ඔය ඉදිරියෙන් තියලා තියෙන රෝස පාට මලක් තියෙන එක ඒක 3D නිර්මාණයක්. එතනදී අපි සාමාන්‍ය චුට්ටක් emboss ගතිය තියෙනවා. ඒකට අපි relief powder එක චුට්ටක් පාවිච්චි කරලා තියෙනවා.
ඉතින් අපිට ඒ වගේ විවිධ නිර්මාණ කරගන්න පුළුවන් මේ ටෙක්ස්චර්ඩ් පේස්ට් එකේ. එතකොට කැන්වස් වලට එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමයේදී ගොඩක් අය හිතනවා ලොකු වියදමක් දරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් මේක බැලුව බැලමට අපිට හිතෙන හරිම රිච් ලුක් එකක් තියෙනවා මේ නිර්මාණේ. බැලුව බැලමට හිතෙන්නේ මේකට ලොකු වියදමක් යනවා ඇති. මේක වෙළඳ පොලේ විශාල ගාණක් ඇති. මේව හිතනවා. ඔව් ඒත් හිතුවට දැන් දැක්කනේ ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. නමුත් අර අපි පේස්ට් එක මිලදී ගත්තට පස්සේ ඒකෙන් ගොඩාක් නිර්මාණ බිහි කරගන්න පුළුවන්. මොකද පේස්ට් එකත් අපි දැන් දාගන්න ප්‍රමාණයෙන් ඒ ප්‍රමාණයම ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒකෙන් ඇත්තට මේ වගේ එකක් කරන්න වුණත් පේස්ට් එකෙන් හරීම චුට්ටයි යන්නේ. කාලක් විතරවත් යන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට ඒ කියන්නේ ඒක ගත්තාම ගොඩාක් දේවල් කරගෙන අපිට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා දැන් මා ඒ කියන්නේ දැන් මේ අපි මෙහෙම අපි channel හරහා හරි අපි මෙහෙම උගන්නලා ඒගොල්ලෝ හොඳට ආදායම් ගන්න. මොකද මට ඒගොල්ලෝ කතා කරලා කියනවා. ඒ කියන්නේ මම දැන් විස්තර කරාට පස්සේ ඒගොල්ලෝ හොඳ ආදායමක් ගන්නවා. ඉතින් මට කරලා පික්චර්ස් එවනවා. ඉතින් හරිම සතුටුයි ඒ ගැන. මොකද මේක අලුත් දෙයක්. එතන දැන් හොටෙල්ස් වලට ඒ වගේ දේවල් gift එකක් දෙන්න උනත් tamunට ගෙදරදීම මේ වගේ දෙයක් හදා ගන්න පුළුවන්. ඉතින් හොඳ අත්දැකීමක් වෙයි මේ වගේ දෙයක් කරලා බැලුවොත්. gift එකක් දෙනකොටත් අපිට අපේ අතින්ම හදලා මේ වගේ දෙයක් දෙන්න පුළුවන්. ඔව් හතරම ලොකු දෙයක්. මොකද සාමාන්‍යයෙන් අපි කඩෙන් දෙයක් ගන්නවට වැඩිය අපි දන්න දේ චුට්ටක් හරි කරලා ඒක කාට හරි දෙන්න තියනවා නම් ලොකු දෙයක්නේ. අන්න ඒ නිසා ඔයගොල්ලෝ අත්හදා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ පොඩි ඒ කියන්නේ ගෙවල් වල කලර්ස් නම් තියෙනවානේ කොහොමද. ඒ කලර්ස් උත් පාවිච්චි කරලා පේස්ට් එක විතරයි එතකොට ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ පේස්ට් එකයි පවුඩර් එක අවශ්‍ය නම් පවුඩර් එක ලබා ගන්න. ඒ දෙක අරගෙන ඔයගලන්ට පුළුවන් විවිධ නිර්මාණ බිහි කරන්න. ඔව් වරුණි මහත්මිය දැන් අපි ලස්සන නිර්මාණයක් කරා. ඔබතුමිය ගෙනල්ලා තියෙන නිර්මාණ ටික දැක්කා. ඉතින් අද දවසේ හරිම ලස්සන නිර්මාණ කිහිපයක් කියලා මම මේක අනිවාර්යයෙන්ම මතක් කරලාම කියන්න ඕනේ. මොකද බැලුව බැලමුට අපිට ඇත්තටම හිතෙනවා මේක විශාල මුදලක් වැය කරන්න වෙනවා ඇති. හැබැයි ඇත්තටම අපිට හොයාගන්න පුළුවන් හරිම අඩු අමුද්‍රව්‍ය කිහිපයකින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඔව්. ඉතින් අද දවසේ අපි අපේ මේ විශේෂාංගිතෙන් කතා කරේ මැන්ඩල් ආර්ට් කියන සංකල්පය ඔස්සේ නිර්මාණ කිරීම. ඉතින් අද දවසේ මේ කතා බහට එකතු වුණේ වරුණි උල්විස් හේවා මහත්මිය උතුමියට බොහොම ස්තුතියි. ඉතින් ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න මේ ඔබගේ ආදරණීය වැඩසටහන මොණරා ටීවී වර්ණෝදය.